Hello everyone. ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන ස්පෙෂල් එලිට් එක තමයි ඉතින් අපි වැන්කූවර් වල හිටපු අන්තිම දවස්වල අපි ගත කරපු විදිය වගේම අපේ ආදරණීයම පවුලක් අපි මීට් වෙලා ඒගොල්ලන්ට එක්ක ඩිනර් ගියපු විදිය. ඉතින් ඒගොල්ලෝ හරිම ස්පෙෂල්. ඉතින් මේ වීඩියෝ එකත් මට හරිම ස්පෙෂල්. Hey everyone, welcome back to my channel. අද විශේෂ දවසක්. මොකද අපි කැනඩාවට ආවට පස්සේ අපිට ළඟින්ම හිටපු ෆැමිලි එකක් එක්ක අපි අද ඩිනර් යනවා. ඉතින් අපිට හරිම ආදරේ ඒගොල්ලෝ මට හිතාගන්න බෑ එච්චර ආදරයක් ඇයි කියලා. ඉතින් අපිට හරි ළඟයි ඒ කට්ටිය. හරියට අපේ ෆැමිලි එකක් වගේ. ඒ කියන්නේ ලංකාවේ ආවට පස්සේ මට හරියට මම්මි තාත්ති හරියටම මිස් වෙනවානේ. ඉතින් අපි කාටවත් මිස් වෙනවානේ. ඉතින් ලංකාවේ ආවට පස්සේ අම්මි තාත්ති මිස් වෙන ඒවායි හැමදේම අඩුනේ ඒ ආන්ටි අංකල් නිසා. ඉතින් යමු බලන්නකො කවුද කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට තේ හරි කොච්චර ඒගොල්ලෝ හොඳයිද කියලා. ඉතින් හරි ආසාවෙන් ඒගොල්ලන්ට එක්ක අද එළියට යනවා. ඉතින් ඔයගොල්ලෝ තියන් මාත් එක්ක ඊට බලමු අපි මොනවද කන්නේ බොන්නේ කොහෙද යන්නේ. එතකොට බලමු ඉතින් මගෙත් එක්ක ඉන්න. අර දෙන්නම් පල්ලෙහාට ගියා. දැන් මම ටක් ගාලා යන්න ඕනේ. ඕකේ stay tuned. සෙලි බොටල් එකක් දාලා ගිහලා ඒක තරන් යන්න ඕනේ. හරි මම කපාට එකට ආවා. Alright. Bag to Baba. Here's your water bottle. How? What do you do? It's in Hawaii. I mean, Sri Lanka. No, not like that. We're going to a restaurant. If it happens in the house only, they will put a turkey up, okay? Alright. Hi. ඉතින් මේ අපි හිමීට යනවා. හැබැයි අපි චුට්ටක් විතර පරක්කුයි. ඒනොට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. ඉතින් රෙස්ටොරන්ට් එක තමයි මේ ඩිනර් එකට අපි යන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් කෙනෙක් කමන්න අපිට හිමීට එන්න කිව්වා. ඉතින් ඒ ෆැමිලි එක තායිවානීස් චයිනීස් මික්ස් එකක් තියෙන ෆැමිලි එකක්. ඉතින් ඒගොල්ලෝ චයිනීස් රෙස්ටොරන්ට් එකට තමයි ඉතින් අද අපිට ඩිනර් එක දෙන්නේ. ඉතින් මෙතනට මේ හිමීට ඇවිල්ලා දැන් අපි බෑගලා ඇවිල්ලා ඉන්න ගමන් ඉතින් ඔයාලට පේනටි ෆෝල් එකේ කොල එහෙම වැටිලා බිම තියෙන තමයි. ඔන්න ඉතින් අපි දැන් ඇතුළට ආවා. බලන්නකෝ ඒගොල්ලෝ අපි පිළිගන්න හැටි. Hello. Come on. Same old one. How are you? Long time. No. Very small thing. You guys look so nice. ඉතින් මේ ඉන්නේ ෆැමිලි එක. ඉතින් මේ ඉන්නේ අමන්ඩා ඉන්නේ. අමන්ඩාගේ අම්මයි තාත්තයි වගේම බබා. ඉතින් ආපු ගමන් අපි කරේ කන එක. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා ස්ටාර්ට් කරලා තිබුණ කන්න. ඉතින් ගොඩක් එන්ජොයි කරපු දවසක්. හරිම ආදරේ මේ ෆැමිලි එකට මම. අපි දැන් වැන්කූවර් නෙමෙයි ඉන්නේ. නමුත් අපි keep in touch ඉන්නවා හැමතිස්සෙම. හැම වෙලේම අපි කෝල් කරනවා. ඉතින් යාළුවා අම්මි තාත්ති හැමෝමත් එක්කම. ඉතින් බලන්නකෝ මේ දවස් මේ විදිහට ලස්සනට ගෙවනවා. Can I show the fish? This one. Mama, can I show the fish? How about eat the rice? Don't spill. I did at first. Why for you? ඉතින් මට චොප්ස්ටික්ස් වලින් කොහොමත් කන්න බෑ. හැබැයි මෙතන මේ ඇමන්ඩා මට චොප්ස්ටික්ස් වලින් කන්න උගන්නන පොඩි වීඩියෝ කෑල්ලක් තමයි තියෙන්නේ. හැබැයි ඒක මට කොහොමවත් ඉගෙන ගන්න බෑ. හරිම අමාරු දෙයක්. ඉතින් මම පොඩි try එකක් දානවා. බලනවා ඇමන්ඩා කියලාවත් මට පුළුවන් වේද කියලා. ඒත් try එක හරි ගියේ නෑ. Back to my fork and spoon. She doesn't want to eat at all.
When she was small, she was the same age. Didn't eat anything. Still like that. Oh my god. Yeah, I know. මෙයින් ඇමන්ටගේ අම්මා ඉතින් එයා බුද්දිස්ට්. ඉතින් ඒ වගේම හරිම හොඳ කෙනෙක්. ඒ වගේම මගේ තාත්තත් එහෙමයි හරිම හොඳයි. ඒ කට්ටියම හරිම හොඳයි. ඉතින් මට ඊට වඩා දෙයක් කියන්න නෑ ෆැමිලි ගැන. ඉතින් මේ ෆස්ට් ටයිම් නෙමෙයි අපි ඒගොල්ලන්ට එක ඩිනර් ලන්චස් වලට ගියපු මේ දෙතුන් පාරක් විතර අපි ගියා. ඉතින් මම මේක තමයි ඔන්න vlog කරගත්තේ. That'll be fine for her, right? Mama, I'm recording. ඉතින් ශරීර තමයි ඔන්න වීඩියෝග්‍රැෆර් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ වගේම එයාගේ පොඩි ඇක්ෂන් බැක්ෂන්ස් ටිකකුත් තියෙනවා මේකේ. Yeah, exactly. Yeah. Like our first female flight leader. Mama, I'll give you more. ඉතින් මම මේ වගේ vlog කරන එකේ එකම මට තියෙන සතුට තමයි මට අවුරුදු 20ක් 30ක් හරි 15ක් හරි ගිහිල්ලා මේක බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කොහොමද ඒ කාලේ හිටියේ අපි කොහොමද සතුටුනේ ඒ වගේම ශෙලිගේ චුටි කාලේදී වුණ දේවල් ඉතින් හරිම සතුටින් මේවා vlog කරලා තියාගන්න එක. ඒ වගේම අපේ ආදරණීයන් එක්ක අපි කොහොමද ගත කරේ ඉතින් මේ වගේ දේවල් ආපස්සට හැරිලා බලද්දි හරිම අපිට සතුට හිතෙයි කියලා හිතෙනවා. I actually recorded it here. Oh, perfect. It's like two Amandas. ඉතින් අපි ඕන කාලා බීලා හැමදේම කළා ඉවරයි. දැන් තියන්න තමයි ලාස්ට් වෙන්නේ. ඉතින් ඔන්න මේ චූටි බබා ඇමන්ඩාගේ ඇඩලයින් ඉතින් හරිම ස්වීට්. ඉතින් අපේ දුමිදු හරි සයින චූටි බබාලට ඉතින් ඔන්න එයා වඩා ගන්නවා එයාව. Hi Adeline. Shall we go home? Adeline, you wanna go with us? You wanna go with us? Look, Shelly. So we won't be seeing each other for some time. I know. It's so nice to see you guys. Oh my God. For the gift as Oh, you're welcome. Thank you for the gift. You didn't have to do that, you guys. That's something from us. Oh, no. Have a safe trip. Have a safe journey. You know, that's important. And drive safe. You need to drive safe. That's important. Drive safe. Yeah. Have a safe trip. And let us know when you guys arrive that everything is okay. Yeah. Take picture with Shelly. Say cheese. Look there, Shelly. Say cheese. Oh, so good. You're very welcome. Hi. For sure. ඉතින් දැන් අපි යන්න එළියට ඇවිල්ලා ඉන්නේ. Even if it's less, it's okay. It is more only problem. But That's okay too. ඉතින් විශ්වාස කරන්න එළියට ඇවිල්ලා අපි පැය භාගයක් විතර එතන කතා කරලා හිටියා සීතලේ එළියේ. ඉතින් ඒත් අපිට යන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගොඩක් කතා කරේ එළියට ඇවිල්ලාද මන්දා. ඉතින් එදායින් පස්සේ අපිට ඒගොල්ලන්ව තාම මීට් උන්නේ. ඉතින් හරියට මිස් වෙනවා ඒගොල්ලන්ව කතා බහ කරාට අපි තාම දැක්කේ නැහැ. ඉතින් වැන්කෝ ගිහිල්ලා ඒගොල්ලන් බලන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මේ වෙහිකල් එකට යනකොටත් ඒ පාරෙත් අපි කතා කරගෙන ගියා. ඊට පස්සේ පාකින් එකෙත් අපි කතා කර හිටියා. මේ පේනවනේ. ඉතින් අපි ඒගොල්ලන්ට good bye කියලා සමහරගෙන ඔන්න ඉතින් ගෙදර යන පිටත් වෙනවා. දැන් අපි දින එක ඉවරලා ගෙදර යන ගමන් හරිම හොඳයි. අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා එකලා අපිට ආපු දාසේ නම් හම්බෙලා අපිත් එක්කම හිටපු අපේ ෆැමිලි එකේ වගේ හිටපු කට්ටියකින් කීප දෙනෙක් ඉතින් so grateful to have them in our life and probably we'll meet them again. Chutak at යන නිසා ආයෙත් දවසකින් අපි ආයෙත් meet වෙයි. So auntie, uncle, Amanda,